මල් ලබා ගැනීම සහ මේ ශාකයේ වර්ධනය පැළ ලබා ගැනීම කොහොමද සිදුවෙන්නේ කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අයිබෝවන් නිෂා ටීවී YouTube නාලිකාවට ඔයාලව සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මේ ඩෙන්ඩ්‍රෝබියන් කියන ඕකිඩ් වර්ගය පිළිබඳව. කොහොමද ශාකය වර්ධනය කරගන්නේ? ඒ වගේම මල් පිපෙන මට්ටමට කොහොමද අපි නඩත්තු කරගන්නේ? ඒ වගේම මේන් පැළ ලබා ගන්න කොහොමද කියලා අපි අද කතා කරමු. අපි මුලින්ම කතා කරමු මේ ඩෙන්ඩ්‍රෝබියන් වර්ගයේ ස්වභාවය පිළිබඳව. ඒ වගේම මේ ඩෙන්ඩ්‍රෝබියන් වර්ග කීපයක් සහ ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ අතරින් මේම වර්ගය තමයි ඩෙන්ඩ්‍රෝබියම් වල මූලිකම පියවර විදියට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අනෙත් ඩෙන්ඩ්‍රෝබියන් වර්ග දෙස සසදා බලනකොට මෙම වර්ගය විශාල පඳුරක් විදියට තමයි වර්ධනය වෙන්නේ. ඒ වගේම හරහට දිගට අඩි 3ක 4ක අතර දිගට මෙම පැළ වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් මේක පොට් කරන්න සුදුසු වර්ගයක් නෙවෙයි. ඒ කියන්නේ බඳුන්ගත වගාවට සුදුසු වර්ගයක් නෙවෙයි. මොකද විශාල ඉඩ පරාසයක් මේ වර්ගය සඳහා අවශ්‍ය වෙනවා. එතකොට මේ වර්ධනය පිළිබඳව අපි කතා කරොත් ඇත්තටම මේ ශාකය අපිට හදන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි කණුවක ආධාරයෙන් මුල් පද්ධතියක් ආධාරයෙන් එහෙමත් නැතිනම් ගසක ආධාරයෙන් අපිට මේ පඳුර වර්ධනය කරගන්න පුළුවන්. මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් පොල්ලෙලි දවටලා පොල්ලෙලි බැඳලා ඒ මගින් අපිට මෙහි වර්ධනය ලබා ගන්න පුළුවන්. වර්ධනය ගැන කතා කරොත් උදෑසන හිරු එළිය මේකට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම හොඳ වාතාශ්‍රය ලැබෙන පරිසරයක් තියෙන්න ඕන. ඒ හේතු සාධක තුලින් අපිට මේ ශාකයේ වර්ධනයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පඳුරක් විදියට තමයි විශාල පඳුරක් විදියට තමයි මේක වර්ධනය සිදු වෙන්නේ. තන්තු මුල් පද්ධතියක් මගින් විශේෂ පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වර්ගයට. අපිට පොල්ලෙලි බැඳීම තුලින් ඒ ශාකයට අවශ්‍ය පොහොර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් නිතර අපිට මේ සඳහා ජලය යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ශාකය වියලි යන ස්වභාවයක් දැනුනොත් පමණක් ජලය එක් කරන්න. මොකද මේ ශාකයේ වර්ධනයට නිතර ජලය යොදනවා නම් ඒක බාධාවක් වෙනවා. ඊගාවට අපි කතා කරමු මේ ශාකයේ මල් වර්ධනය කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි මේ ශාකයේ පැළ වර්ධනය කර ගැනීමටත් කතා කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මුලින් මල් වර්ධනය කරගන්නේ කොහොමද කියලා. මේ ඩෙන්ඩ්‍රෝබියන් වර්ගයේ පැළයක් සාමාන්‍ය රෝපණය කරපුවාම වසරකින් දෙකකින් අපිට මල් ලබා ගන්න අපහසුයි. සාමාන්‍යයෙන් වසර 2-3ක් පමණ කාලයකදී මෙහි මල් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. මොකද මේ පැලවෙන කඳන් පැල පත්‍ර හැලිලා හොඳ මෝරපු ඒ කියන්නේ පරිණත වූ කඳන් බවට පත් කරගන්න ඕන. මේ පත්‍ර හැලෙන පමණින් මෙහි මල් හටගන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර වෙලාවට හටගන්න අවස්ථාත් තියෙනවා, නැතුවම නොවේ. නමුත් විශේෂයෙන්ම මල් හටගන්නේ මේ කඳන් හොඳින් වර්ධනය වෙලා හොඳට පරිණත වුණාට පස්සේ තමයි මල් හට ගැනීම සිදු වෙන්නේ. එතකොට බොහෝ දෙනෙකුට තිබුණ ගැටලුවක් තමයි මේ මල් හටගන්නේ නැහැ කියන ප්‍රශ්නේ මේ ඩෙන්ඩ්‍රෝබියම් වර්ගයේ. ඒකට ප්‍රධාන හේතුව තමයි පෙලක් අය මේ වර්ගයේ පත්‍ර හැලුණට පස්සේ මේ කඳන් කපලා ඉවත් කරනවා මල් ඉන්නේ නැහැ කියලා. අන්නේ ඒ වැරද්ද කරන්න එපා. මොකද මේ පත්‍ර හැලුණට පස්සේ තමයි බොහෝ වෙලාවට මල් හටගන්නේ. මේ කඳන් තුලින් කඳ මැදින්
පොකුරු වශයෙන් මල් හට ගැනීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් එක පොකුරක මල් 10-15 අතර හොඳ මල් කිනිති හට ගන්නවා. ඒ සඳහා විශේෂ යමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳින් හිරු එළිය වාතාශ්‍රය ලැබෙන තැනක අපි මේක හදා ගන්නවා නම් හොඳ ඉඩ තියෙන පරිසරයක අපිට මල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වර්ගයේ විශේෂයක් තමයි මේ වර්ගයේ වසරකට එක් වතාවක් පමණයි සාමාන්‍යයෙන් මල් හැට ගැනීම සිදු වෙන්නේ. අප්‍රේල් මැයි අතර කාලය තමයි මේ ශාකයේ මල් වර්ධනය සිදු වෙන්නේ. එතකොට තව කාරණාවක් තමයි මේ මල් වර්ධනය වෙලා මල් පිපිලා අවසන් වුණාට පසුව මේ කඳන් කපලා දාන්න එපා. ඒත් තවත් කාලයක් මේ කඳන් තුලින් මල් හට ගැනීම සිදු වෙනවා. ඒ වගේම අපි දැන් කතා කරමු මේ වර්ගයේ කොහොමද පැල ලබා ගන්න කියලා. මේ වර්ගයේ පැල ලබා ගැනීමට ආකාර දෙකක් තියෙනවා. එකක් මේ පඳුර මුලින් පැල වර්ධනය වෙනවා. අනිත් එක මේ හොඳින් වර්ධනය වුණු කඳන් තුලින් කඳන් අගිස්ස කඳන් මැදින් මල් පිපිලා අවසන් වුණාට පසුව පැල වර්ධනයක් සිදු වෙනවා. අපිට එම පැල කපලා පැල තියෙන තැනින් කපාගෙන පොට් කරගන්න පුළුවන්. පොට් කරගන්නවා කියන්නේ බඳුන්ගතව නෙවෙයි. අපි කණුවක හෝ කසක ආධාරයෙන් පොල් එලි දවටලා අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ වර්ගයේ කහපාට රන්වන් පැහැති වර්ණය, ඒ වගේම රෝස පහට වර්ණය අපිට ලංකාව තුල සුලභව දකින්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙකුට තිබුණු ගැටලුවක් තමයි මේ මල් එන්නේ නැති ප්‍රශ්නය. මම හිතනවා මේ වීඩියෝ එක තුලින් ඔයාලට ඒ සම්බන්ධයෙන් තිබුණු ගැටලුවක් निराකරණය වුණා කියලා. ඒ වගේම අපි කතා කරා කලින් ග්‍රවුන්ඩ් ඕකිඩ් වර්ගය සහ කැන්ඩියන් ඩාන්සින් ඕකිඩ් වර්ගය පිළිබඳව. ඔයාලා බලලා නැත්නම් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා බලන්න. මේ වීඩියෝ එක තුලින් ඔයාලට අවශ්‍ය දැනුම ලබා ගත්තා නම් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තියෙන ගැටලු විශේෂයෙන්ම ලයික් එකක් දාලා තව කෙනෙකුට බලා ගන්න ෂෙයා පාරකුත් දාන්න කියලා පුංචි ඉල්ලීමක් කරන ගම අපි මේ වීඩියෝ එකෙන් නවතිනවා. තවත් වීඩියෝ එකක් අරගෙන යනකම් ඔයාලට සුබ දවසක්.